දෙසැම්බර් 31 ඔයා මේ වීඩියෝ එක දකිනවා නම් ඒක ඔයාගේ ජීවිතයේ අහම්බයක් නොවේ. උදාවන 2026 නව වසර ඉතාමත් සාර්ථක කරගන්න පුළුවන් ඉතාමත් ප්‍රබල ටෙක්නික් එකක් අපි අද ඔයාලට ගේනවා. ඔයා මේ ටෙක්නික් එක කරන්න ඕන දෙසැම්බර් 31 රාත්‍රියේදී 2026 නව වසරට පාදපන්න පෙර. හොඳයි අපි දැන් යමු මේ ප්‍රබල ටෙක්නික් එකට. පළමුවම ඔබ කරන්න ඕන A4 ප්‍රමාණයේ කොලයක් සහ පෑනක් ගන්න එක. A4 ප්‍රමාණයේ ගන්න කොලය බොහොම අලුත් කොලයක්, පිරිසිදු කොලයක්, කිසිවක් නොලියපු කොලයක් ගන්න නම් වඩාත්ම හොඳයි. ඔබ මේ සඳහා තෝරා ගන්නා පෑන ඕනම වර්ණයක පෑනක් වෙන්න පුළුවන්. බොහොම පැහැදිලිව ලියන්න පුළුවන්. කැඩි කැඩි ලියවෙන්නේ නැති පෑනක් තෝරගන්න. මේ සඳහා ඔබ පැන්සලක් කිසි විටකත් පාවිච්චි කරන්න එපා. පෑනක් තෝරගන්න. ඔබ මේ ටෙක්නික කරන්නේ දෙසැම්බර් 31 රාත්‍රියේ 2026 නව වසර උදාවට පෙර. ඔබ මේ ලිවීම ආරම්භ කරන්න ඕන වෙලාවක් තියෙනවා. ඒ වෙලාව තමයි දෙසැම්බර් 31 රාත්‍රී 11:11ට. මේ 11:11 කියන්නේ නම්බර් එක ගැන අපි කලිනුත් වීඩියෝ වල කතා කරන්න තියෙනවා. විශ්වයේ බලගතුම එන්ජල් නම්බර් එකක් ඒක. මේ 11:11 කියන වෙලාවට ඔබ මේක ලියන්න ආරම්භ කරන්න ඕන. ආරම්භ කරාට පස්සේ ගත වන කාලය ගැන ඔබ ඒක ගැන හිතන්න ඕනේ. 11:11ට ඔබ ලියන එක ආරම්භ කරන්න. මේ ඔබ හරියටම කරොත් ඔබගේ 2026 නව වසර සම්පූර්ණයෙන්ම ඔබට අවශ්‍ය පරිදි ධනාත්මකව වෙනස් වේ. ඔබේ ජීවිතේ සම්පූර්ණයෙන්ම පරිවර්තනයට ලක් වේවි. හොඳයි ඔබ දැන් පළමුවම ඔබ ගත්ත A4 කොලේ ඉහළින්ම ලියන්න thank you කියලා 20යි 26 කියලා දාන්න. thank you 20යි 26. ඊට යටින් ඔබ තරමක් පොඩියට ලියන්න අද දවසේ දිනය දෙසැම්බර් 31 2025. දෙසැම්බර් 31 20යි 25. ඉන්පසුව ඊට පහළින් ඔබ තරු ලකුණු දමා ඔබට 2026 දී ඉටු කර ගැනීමට අවශ්‍ය කාරණා කීපයක්. අවම වශයෙන් කාරණා 3ක්වත් ලියන්න. ඊට වැඩි වුණාට ගැටලුවක් නැහැ. අපි මේ ඉටු කර ගැනීමට අවශ්‍ය කරන කාරණා ලියන විදිය ඉතාමත් වැදගත්. අපි මේක ලියන්නේ 2026 වසර මේ වන විටත් අවසන් වෙලා ඒ වසර ඇතුළත අපගේ ප්‍රාර්ථනාවන් කාරණාවන් මේ වන විටත් ඉටු වී ඇති ආකාරයෙන් තමයි අපි මේක ලියන්නේ. මේක ලියන්නේ ඉටු වෙලා තියෙන දෙයක් ගැන ස්තුතිවන්ත වෙමින් ලියන ආකාරයෙන් තමයි මේක ලියන්නේ. උදාහරණයක් විදිහට අපි බලමු. මම ස්තුතිවන්ත වෙනවා 2026 වසර මාගේ හොඳම ජයග්‍රාහී වසර වීම ගැන. 2026 වසර තුල මාගේ ව්‍යාපාර දිනෙන් දින සාර්ථක කරගෙන ව්‍යාපාර දියුණුවෙන් දියුණුවටම පත් කරගෙන ආර්ථිකය ශක්තිමත් කරගන්න මට පුළුවන්කම ලැබුණාට මා ස්තුතිවන්ත වෙනවා. 2026 වසර තුල මාහට උතුරන්න ධනය ඉතිරි කරගන්න පුළුවන්කම ලැබුණාට මා ස්තුතිවන්ත වෙනවා. 2026 වසර තුල මාහට නව ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන්කම ලැබුණාට මා ස්තුතිවන්ත වෙනවා. 2026 වසර තුල මා බලාපොරොත්තු වූ විදේශ ගමන් සාර්ථක කරගන්න, ඉටු කරගන්න මාහට හැකියාව ලැබුණට ස්තුතිවන්ත වෙනවා. 2026 වසර තුල මා බලාපොරොත්තු වූ විභාග ජයග්‍රහණ, අධ්‍යාපන ජයග්‍රහණ සාර්ථකව නිම කරගන්න මාහට පුළුවන්කම ලැබුණාට මා කෘතඥ වෙනවා, ස්තුතිවන්ත වෙනවා. 2026 වසර තුල මා කරන රැකියාවේ උසස් වීම් මාහට ළඟා කරගන්න පුළුවන් වුණාට මාහට වැටුප් වර්ධක ළඟා කරගන්න පුළුවන්කම ලැබුණාට මා කෘතඥ වෙනවා, ස්තුතිවන්ත වෙනවා.
2026 වසර තුළ මාහටද අප පවුලේ සියලු දෙනාටද දෙමාපියන්ටද හිත මිත්‍රාදීන්ටද අපි හැමෝටම ඉතාමත් පහසුවෙන් සුරක්ෂිතව ජීවත් වෙන්න වටපිටාව ඉඩකඩ සලසා දුන්නාට ඒ හැකියාව ලබා දුන්නාට ස්තුතිවන්ත වෙනවා. 2026 වසර තුලදී මාහට ආර්ථිකමය වශයෙන් ශක්තිමත් ස්ථාවර පුද්ගලයෙක් බවට පත්වීමට හැකියාව ඉඩකඩ ලබා දුන්නාට ස්තුතිවන්ත වෙනවා. 2026 වසර තුල මා ප්‍රාර්ථනා කරපු මගේ ගෝල්ස් මා ඉටු කර ගැනීමට වෙහෙස මහන්සි වූ මගේ අවශ්‍යතාවයන් ඉතාමත් පහසුවෙන් ලේසියෙන් හිතන්නේවත් නැති මාර්ග ඔස්සේ ඒ දේවල් ඉටු වුණාට ඉටු කරගන්න ලැබුණාට මා ස්තුතිවන්ත වෙනවා. මේ විදියට ඔබටම ගැලපෙන විදියට ඔබටම විශේෂිත වූ අවශ්‍යතාවයන් ඔබටම විශේෂිත වූ ප්‍රාර්ථනාවන් තියෙනවා වෙන්න පුළුවන්. ඒ දේවල් මෙන්න මේ විදියට මේ වෙන විටත් ඉටු වෙලා තියෙන විදියට ඔබ මේ කොලේ ලියන්න ඕන. මේ ලියනකොට ඔබ වැදගත්ම කාරණාව තමයි ඔබ මේක ලියන්නේ බොහොම සතුටින් ඔබ ෆීල් කරමින් මේ දේවල් දැනටමත් ඉටු වෙලා තියෙන විදියට මේ සාර්ථකත්වය ඔබට දැනටමත් ඉටු වෙලා තියෙනවා. ඔබ ඒ පිළිබඳව සතුටින් ඉන්නේ. ඒ දේවල් ඔබට ළඟා වෙලා තියෙනවා කියන ෆීල් එකෙන් ඉමෝෂන් එකෙන් ඒ ෆීලිංස් ඇතුව තමයි ඔයා මේ දේවල් ලියන්න ඕන. මේ විදිහට ඔබ මේ කරුණු කාරණා කීපය ලියලා ඉවර වෙලා පේජ් එකේ මේ පිටුවේ අවසානයේ මෙන්න මේ විදිහට ලියන්න ඕන. සෑම දෙයක්ම හරිම වෙලාවට මා වෙතට ළඟා කර දුන්නාට විශ්ව මාතාවනි ඔබට අනේක වාරයක් ස්තුතියි. ඉන්පසු ඔබ මේ ලිවීම අවසන් කළා. ඔබ මේ කොළය හතරට නවලා ඔබගේ නිදන කොට්ටයේ කොට්ට උරේ ඇතුලෙන් දාලා තියාගන්න ඕන. ඔබ මේක ලියන්නේ දෙසැම්බර් 31 රාත්‍රියේ 11:11ට ආරම්භ කරනවා මේ ලියන එක. ඊට පස්සේ මේක කොට්ටේ ඇතුළට දාලා තියෙනවා. ඔබ මේක ලියන්නේ එක්වරයි. නැවත නැවත ලියන්න යන්නේ නැහැ. ඊළඟට මේක ලිව්වට පස්සේ ඔබ ඒක ගැන හිතන්න යන්නේ නැහැ. ඕවර්තින්ක් කරන්න යන්නේ නැහැ. ආයෙ නැවත නැවත මම ලියපු දේවල් ගැන හිතන්න කල්පනා කරන්න යන්නේ නැහැ. ඒක එතනින් අවසන්. ඊළඟට මේක ලිව්වට පස්සේ ඔබ මේක ගැන සැක කරන්න මේක වේද නැද්ද? ඒ කිසිවක් ඔබ හිතන්න යන්නේ නැහැ. ඒක එතනින් ඔබ අවසන් කරනවා. මේවා ඔබ හරියට කරොත් 2026 වසර තුල ඔබ විශ්මයට පත්වේවි. ඔබ පුදුමයට පත්වේවි. ඔබ ප්‍රාර්ථනා කරපු කාරණා එකින් එක ඔබේ ජීවිතයට සමීප වෙන්න පටන් ගනීවි. මේක කරලම් බලන්න. හොඳයි එහෙනම් අපි ලබන්නා වූ 2026 නව වසර තුල සාර්ථකත්වය වෙනුවෙන් පෙළ ගැහෙමු. නව අවුරුද්දේදී 2026 නව වසරේදී අලුත් වීඩියෝ වලින් අපි ඊළඟට හමු වෙමු. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා මේ වීඩියෝ ලයික් එකකුත් දාන්න. ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අපේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් දාන්න. 2026 මාගේ ජීවිතයේ සාර්ථකම වසරයි කියලා. හොඳයි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. 2026 සුබ නව වසරක් ඔයාලා හැමෝටම.